ඉතින් ඒත් ඉතින් මේ ප්‍රශ්නේ අහන්න නැතුවම දැන් නාන්න අකමැති කප් දෙන්නනේ. හරි. දෙන්නගේ හතේ සමහතු දෙක තියෙනවා. ආන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තියෙන්නේ සපත්තුවේ. ඉතින් අපි බලමු දෙන්න වැඩේ හොඳටම මැච් වෙලාවේ මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් දෙන්නට හොඳ අපුඩිය අපි දෙමු හොඳ ප්‍රශ්න ටික අහන්න යන්නේ. නියමයි. පළවෙනි ප්‍රශ්නය. හරි ලේසියව තියෙන්නේ. දෙන්නගෙන් මුලින්ම I love you කියලා කිව්වේ කවුද? හොඳයි ජීවන්ත. බොයිස් පොඩි සන්දේ දෙන්න. කොල්ලා ඉස්සරහ ඉන්නවා. හොඳයි. ඒ වගේම දෙන්නගෙන් මුලින්ම කිස් එකක් දුන්නේ කවුද? ජීවන්ත. නියමයි. හැමදේම ඉස්සරහලානේ. අනිවාර්යෙන්. ඒ වගේම දෙන්නගෙන් වැඩිපුරම තරහ යන්නේ කාටද? ජීවන්ත විතරම නෙවෙයි ගේම් එකේ දිනන්නේ. ඒ වගේම තරහ ගියාම ඉතින් සාමාන්‍යයෙන් අර ෆිල්ම් වල වගේ සමාවිල්ලලා ආයෙ සෙටල් වෙන්න බලන්නේ කවුද මුලින්ම? මචා නියමයි. ඒ වගේම දැන් මේ I love you කියලා වැඩේ පටන් ගත්තට පස්සේ ගෙදරට කියමු කියලා මෙයාලා දැන් ගෙදරට නොකිය ගොඩක් දේවල් කරනවා. එහෙම ගමයි යනවා. ඉතින් ඔය අස්සේ මේ උඩපටේ ගෙදරට කියමුයි කියලා මුලින්ම කිව්වේ කවුද? වන්දකත් නෑ ජීවන්ත තමයි. හොඳයි දෙන්න මේකම උත්තරයක් දෙනවා. නියමයි. ඒ වගේම දැන් ටික කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් දෙන්නට දෙන්න වියදම් කරගෙන තියෙනවා. වියදම් කරන්න ගියාම ලෝක කවුද? ජීවන්ත නියමයි. වැඩේ හොඳටම කරගෙන යනවා. ඒ වගේම දෙන්නව දන්නවා හොඳට. ඉතින් වැඩේ ඉස්සරහට මිරිසින්දුව වැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් ඒත් ඉතින් මේ ප්‍රශ්නේ අහන්න නැතුවම දැන් නාන්න අකමැති කප් දෙන්නගේ. හරි. දෙන්න මේ උත්තරය දෙනවා. දැන් නියමයි මාස නාන්න අකමැති කියලා කියනවා. භයානකයි. ඒ වගේම දැන් කතා කරන්න ගියාම වැඩිපුරම කියවන්නේ කවුද? ජීවන්ත. වැඩි උත්තර වලට ජීවන්ත තමයි ඉස්සරහින් ඉන්නේ. බොයිස් රවුන්ඩ් අපුඩිය දෙන්න කොල්ලාට නියමෙන්නම අපේ කොල්ලා. ඒ වගේම කියවන ගම වැඩිපුර බොරු කියන්නේ කවුද? මාෂා පිළිගත්තා. නාම එක පැත්තකින් විතරයි උත්තරය ආවේ. මාෂා පිළිගන්න හැබැයි ජීවන්තට ටික බයයි. මොන වෙන්නේ? බය වෙනවා වගේනේ පොඩ්ඩක් උත්තරය දෙන්න ටික. බයයි වගේ. හරි කමන්නේ. වැඩක් කරන්න ගියාම අනාගන්නේ කවුද? හොඳයි දෙන්න තේරුම් ගන්න තියෙනවා කවුද අනාගන්නේ කියලා. හොඳයි. ඒ වගේම දෙන්නගෙන් කවුද ෆොටෝජෙනික්? අපිට ගහන්නකො ගර්ල්ස්ලා. හොඳ ෆොටෝජෙනික් කෙනෙක් ඉන්නවද? ඒ වගේම මම තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අවසාන දෙක. අවසාන එකට කලින් එක වෙයි. රෑට කතා කරන්න ගියාම මුලින්ම නිින්ද යන්නේ කාටද? හරි හොඳයි. මේකට හොඳ උත්තරයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙන අවසාන ප්‍රශ්නය. අවසාන ප්‍රශ්න අපිට දෙන්නකො. අවසාන ප්‍රශ්නෙට කවුද? බලමු දෙන්නගේ උත්තර දෙන්න මොකද්ද කියලා. මේක ඉවර වෙලා යන්න හදිස්සි කාටද? දෙන්න උත්තර දෙකක් තියෙන්නේ. ඉතින් හොඳයි. හරි කමන්නේ. නියමයි. අපි හොඳ පොඩියක් ගමු අපේ කපල් එකට.